මේ මොහොතේදී මේ මාධ්‍ය අදහස් දක්වන තීරණය කරේ මේ වන විට වනචාරී වනචර නොයෙකුත් වදන් වලින් අපේ රටේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වුණු මේ ස්වාමින් වහන්සේලාට දැඩි ලෙස සමාජාල මාධ්‍ය භාවිතා කරමින් YouTube නාලිකා කරුම් භාවිතා කරමින් මේ ආණ්ඩුව උඩින් මහානායක හඳුලත් එක්ක සහ මේ ආගම සම්බන්ධ බැඳීමක් වෙන්නේ යටින් දවැන්ත ලෙස බුදුදහම නිගා කරන දෙපිල්ලක් යනවා. මේ රටේ බුද්ධ ශාසනයෙන් කැපවුණු විශේෂයෙන්ම ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා විශේෂ පොහොය වැඩසටහන් එවැගේ කුලදරුවන් සසුන්ගත කරමින් දැවැන්ත ලෙස ශාසනය මෙහෙවර කරන මේ රූපවාහිනී නාලිකා වලටත් දැවැන්ත ලෙස මේ ආණ්ඩුව මර්ධන ලක් කිරීම සූදානම් වෙනවා. මේ කරන්නේ තනිකර බුද්ධ ශාසනය අතදීමක්. ඒ නිසා මහානායක හඳුනලා අපි කියන කරුණාකරලා මේ එනේන අප්පුහාමිට පිරිත් නූල් බැඳලා ඒ ගේන පළතුරු වට්ටිය අරගෙන ගන්න අටපිරික අරගෙන පැත්තකින් තියලා මේ බව් ගන්න නැතුව කෙලින්ම ප්‍රකාශ කරන මහානායක හාමුදුරුවනේ මේ කරන වැඩේ නවත්තන්න කියලා. එකෙක් ඉන්නවා රාජාංගනේ ගෝරිල්ලෙක් කීවරයක් දාගෙන අම්මේ මුත්‍රා දෙන කුණු හර්පේ මේ රටේ බුද්ධ පුත්‍රයන් බයිනෝ. අනිත් පැත්තේ YouTube නාලිකා. නැయ్యේ පෙරදා සුදා සමග සංවාදයක් තිබිලා ඒකට ආවේ නැහැ. ඊට පස්සේ මලගෙදර සම්පූර්ණයෙන් පස්සේ ඕන මිනිහෙක් කතා බහ කරනවා. ප්‍රභාකරන් සාමසාකච්ඡාවේ අනුර කුමාර හම්බුනම සජිත් කතා කරන්නේ. සජිත් හම්බුනම පස්සේ නාමල් කතා කරන්නේ. ඒක තමයි. ඉතින් මම හම්බුනම කතා කරලා කියලා. ඒ කතා කර සංවාදයේ සහ ඒකතු කරුණු මගේ යට ගියේ නෑනේ. ඒ නිසා අපි මේ වෙලාවේ මේ බුද්ධ ආගමට කරන නිගරුව පිළිබඳව අපි ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා. අපි මේ තානාපති කාර්යාලය දැනුවත් කරනවා. විදේශගත වෙන පුද්ගලයෝ බුද්ධ ආගම කරනවා. ඒ වගේම විදේශ පුරවැසිභාවයේ කකුල් දෙක දෙපැත්තෙන් ළඟින් අප්පුහාම ටිකක් ඉන්නවා. ඒ ආවිනම අපි දැනුවත් කරලා මේ ශාසනයට නිගරු කරන අයට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගන්නවා. උදාහරණයක් දැන් ගන්න. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මේ බුද්ධ ආගම ගැන සම්පූර්ණ කියාදු කාර්ද දේවාන අපි රජාට. අද වෙලා තියෙන්නේ මොකද්ද? අද ඒ ගලඋට්ට වෙලා අද පාලකයා ඊතල වලින් විදිනවා මේ රටේ බුද්ධ පුත්‍රයන්ට. එදා ඇවිල්ලා මිහිඳු මහරහතන් හඳු ඒ ඊතලෙන් විද යන ඒ සතුන් පස්සේ යන රජාට තමයි ධර්ම දේශනා කරේ. හැබැයි අද වෙලා තිබෙන්නේ රටේ පාලකයා ගලඋට්ට ගිහිල්ලා අර පල්ලෙමේ ඉන්න ස්වාමී මහා සංඝරුවන්ට ඊතල වලින් විදිනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේක වහම නවත්තන්න ඕන. අපි ලාල්කාන්ත ඇමතිවරයාට කියනවා අපි ඔබතුමා ගරු කර ඇමතිවරයෙක් මොකද ඔබතුමා කුෂිකර්මය හරහා විශේෂම රුපියල් 200 කෑමක දෙන්න ගත්ත නාරෙම්පිට. ඉතින් හොඳ වැඩක් අපි අගය කරා. හැබැයි අපි හිතුවේ නෑ මේ විදියට ඔබතුමාට බාර දෙලා තියෙන නුවර සෙන්කරල් පුරවර නායකත්වය ඔබතුමා එහෙම ඉදගෙන ඔබතුමා මේ රටේ උතුම් දළදා වෙත ආරක්ෂා කරන තැන ඒකේ දේශපාලන නායකත්වය ඉදගෙන මේ රටේ බුද්ධ පුත්‍රයන් නිගා කරන එක අපි තරහෙලා දාගෙන ඒ වගේම අනිකුත් YouTube අප්පුහාමිලා විදේශගත වෙන අප්පුහාමිලට අපි කියනවා මේ වැඩේ කරන්න ලෑස්ති වෙන බා සියලු දෙනා දැන් පාට බහලා තියෙන සමාජාල මාධ්‍යවල මේ මඩ ක්‍රියාවට විරුද්ධව ඒකේ මූලික කසය අතර ගත්තේ මම ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රකාශයට ඉන්න සුදාට රහිව. ඒ නිසා දැන් සියලු දෙනා බහලා දෙනවා අපි සටන දැන් තානාපති කාර්යාලයට මහානායක හඳුන් කාදිනලතු සියලු දෙනා හැමෝට ගිහිල්ලා මේ ප්‍රශ්න නිරාකර ගන්න ඕන. මේ 1988 89 මේකේ පස්සේ වනගත වෙලා හිටපු මේ අප්පුහාමිලා මේගොල්ලෝ ජනගත කරේ කවුද? මල් බඳුන් ලකුණෙන් ජාතිය ගලව ගැනීම පෙරමුණ හරහා ආපු ආර්ය බුලියගොඩ මහත්තයා. කවුද ආර්ය බුලියගොඩ මහත්තයා කියන්නේ? මේ පාගොඩ පාර හිටියේ. ආර්ය බුලියගොඩ මහත්තයාට උදව් කරේ කවුද? අර හම්බන්තොට කුරුළු වෙන අයිති අර ඊයේ පෙරදා අර දිවිච්ච ඒ හම්බන්තොට කුරුළු වෙන්න නිගරුවක් කරු මේ ආණ්ඩුව. හැබැයි ඒ මිනිස්සයා තමයි සල්ලි වීදම් කරේ මල් බඳුනට. ඒ මිනිස්සයා තවත් ව්‍යාපාරිකෝ ටික. ඒක තමයි ඇත්ත. විමල් විරස මහත්තයලෝ කට්ටිය දන්නවා. පාගොඩ පාරේ ආර්ය බුලියගොඩට මල් බඳුනත් අරගෙන 94 ජනගත වෙන්න කවුද උදව්පදව කරේ? ඒ කාලේ පක්ෂාර මුදල් දෙවුන්නේ නැහැ. ඒ කාලේ උදව් කරේ ව්‍යාපාරේ එක්කෙනෙක් තමයි අජිත් ගාල්ලගේ හම්බන්තොට කුරුළු වෙන. ඒ මිනිස්සයාගේ අර විදේශ මිනිමේ උපයන අර කුරුල්ලෝ අපරණ කරලා මේ රට විදේශින් ගේන. ඒ වගේම මුළු ගමටම රැකියාව දීලා තියෙන. අර හම්බන්තොට කුරුල්ලේ තියලා බයිසිකල් ටික ගත්තා නීති විරුද්ධ කියලා ගෙනල්ලා දාලා අධික නඩුපාල හිරේ දාලා මොකක්ද ඒ කරේ? ඒ මිනිස්සයා නේද ඔයගොල්ලෝ කැලේ ඉද්දි ජනගත වෙන්න උදව් කරේ ආර්ය බුලියගොඩරහා. ඒ නිසා මේකෝ නැග්ගින් වල පයින් ගන්නවා. මහා මහේන්ද්‍ර ප්‍රසාදනේ දුන්නම මිහින්තලේ හාමුදුරුවෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අර බුද්ධ ආගම පිළිබඳව දුර්මතයක් තිබුණා මේගොල්ලෝ ආගම සලකන්නේ නැහැ කියලා. අන්න ඒකට හරියන් තමයි එතුමා උන්වහන්සේ දුන්නේ. හැබැයි අද උන්වහන්සේලාත් අද මේගොල්ලෝ පහරනවා. ඒ නිසා අපි කියන කරුණා කළා මේ ගහිලා නවත්තන්න දර්ශන හඳුන්ගොඩේ මලදර තිබුණා. දර්ශන හඳුන්ගොඩ තමයි රාජපක්ෂ පාලනේ පන්නන්න පාට බැල YouTube නාලිකාවල දේශපාලන විචාරකයෙක් ආපු පුරෝගාමියා. එතුමාගේ මලගෙදර සුනිල් හඳුනෙත්තිලා ආවා. අඩු ගානේ වොයිස් කට්ටයක් දුන්නා ටෝක් විත් ලාල්ට. හරිද? ලාල් තමයි ආණ්ඩුව වෙන කඩේ ගියා. හැබැයි ලාල්ට දුන්නා වොයිස් කට්ටයක්. මිනිහා කර ගහන්න ආවේ නැහැ. හරිද? නලින් ජයදිසාල බුහුමන් දක්කලා ගියා. බල්තසාර ආවා. හැබැයි ආණ්ඩුව බුහුමන් දක්කන මලගයක් අද හඳුන්ගොඩගේ. හරිද? ඒ නිසා කනගාටුනේ සම්බන්ධව. ඒ නිසා
මේ ආණ්ඩුව අපි කියනවා මේගොල්ලෝ නැග්ගෙන මට පහින් ගන්න පජාති ආණ්ඩුවක් මේගොල්ලෝ කෙලෙගුණ දන්නේ නැහැ. මේගොල්ලෝ මේ රටේ බුද්ධ ශාසනය අත තියලා තියෙන්නේ. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිටට ආධාරයන් තිබෙනවා. අපේ රටේ සසුන කියලා සන්න. අර ඒ සමන්තබද්ධ හඳුකට අපහාස කරනවා. මේ මිහින්තලේ හඳුට අපහාස කරනවා. අර පැත්තෙන් දේශපාලන නායකයන් අපහාස කරනවා. මේ රටේ සිවිල් වල අපිට අපහාස කරනවා. මොකද්ද මේ කරන්නේ? යකෝ අපහාස නොකර බල හට හදහල්ලකෝ. ඒ නිසා දැන් 6 පන්තියේ කේස් එක අකුල ගත්තා. මම ස්තුවන්තන උලපනේ සුමංගල හාමුදුරුවන්ට ඒ මාධ්‍යාවරණ මාධ්‍යවේදීන්ට සහ ඒ විකාශ කරන මාධ්‍ය ආයතන වලට උන්වහන්සේ තමයි 6 පොතේ කේස් රටට ගෙනාවේ. හැබැයි ඊයේ සාකච්ඡාවල හිටියේ වෙන කොහොමද කට්ටිය. අපි දැක්කා ජලයේවල මොකද හාමුදුරුවෝ අර මහින්ද ජයසිංහ බුද්ධ පුත්‍රව නිගා කරනකොට උන්වහන්සේ hina වෙනවා. ලැජ්ජයි හාමුදුරුවෝ චීවරයක් දාගෙන චීවරයක් දාගත්තාට අපහාස කරනකොට උන්වහන්සේ hina වෙනවා. ඒගොල්ලෝ ඒ නිසා මේ 6 පොතේ සටන උලපනේ සුමංගල හාමුදුරුවෝ ඉඳලා ඒ වෙනේ පිනේ සිනු සංගම් බුදු සංගම් දේශපාලන සංගම් සහ ඒ වගේම සත්‍යග්‍රහණ ක්‍රියාවලිය කරපො විමල් වීරවංශ මැතිතුමා හැමදෙනාට අපි උත්තමාචාර කරනවා. ඒ වගේම මේ වෙනේ පෙනී හිටපු සියලු මාධ්‍යවල විද්වසා මුදිත මාධ්‍යවල අපි ස්තුතිවන්ත වෙනවා. මොකද ගුරු සංගම් කැඳවන්න උනේ විමල් වීරවංශ මහත්තයා වාඩි වෙච්ච හින්දා. නැත්තම් ඊට කලින් ගුරු සංගම් කැඳවන්න තිබුණා. උලපනේ හාමුදුරුවෝ මේ කතා කරන්නේ නැත්තම් අද මේ ප්‍රශ්න තාම යට යනවා. ඒ නිසා මේකේ වැඩි ගෞරවත්වයෙන් හිමි වෙන්න ඕන උලපනේ සුමංගල හාමුදුරුවන්ට සහ මේ රටේ ඒ විකාශ කර ගෞරවනීය මාධ්‍යවලින් මේ අත්ත මතක් කරනවා. නෑ මේ ලාල්කාන්ත ඇමතිවරයා අර මිහින්තලේ වනචාරියා කියලා කිව්වේ මිහින්තලේ ඉන්න ඒ වැඩි ජනතාවටවත් වෙන කාටවත් නෙමෙයි මිහින්තලේ හැමතුන්ට. මොකද මිහින්තලේ ගුවන් පස්සේ ප්‍රසිද්ධ මිහිඳුරාතන් වහන්සේ වැඩම කර එක හා මිහින්තලේ වලවා හැංගුණාවේ තම්මරතන හැමතුරුව. හරිද? ඒතර මාධ්‍ය ප්‍රකාශයෙන් අහපද මාධ්‍ය ප්‍රකාශ කියන මිහින්තලේ ඉන්නවලු ජන කොට්ටාස මෙච්චරයි කාටද කියලා අහනලු. මහින්ජාසිනු කාටද හරි තොප්පිය දාගන්නලු. මේ මුන්නේ මේ මුන් කරන්නේ බොරුව බාගේ බටෙන් අරන් කාලෙන් බොරුව විදින ප්‍රෙෂර් එක වැඩි. දැන් බාගේ බටෙන් වතුර අරගෙන කාලේ පයිප්පෙන් ටැප් එකට දෙන්නේ ප්‍රෙෂර් එක වැඩිනේ. ඒ වගේ කරන්නේ බාගෙන් අරන් දෙනවා කාලෙන් බොරුව. අරුන් දන්නේ නැද මිහින්තලේ කියන්නේ බබ්බුද? කැබිනට් මහත්මයා කවුද අන්දන්න හදන්නේ? ලාල්කාන්තගේ Facebook එකේ දාලා තියෙනවා මේ තවත් මොනචාරින් දුඩුමි කියලා. ඒ නිසා මොන් වනේ හිටි මිනිස්සු කැලේ හිටි මිනිස්සු පන්සලේ දම්බත් කකා හිටි මිනිස්සු පන්සලේ සිවුරට පිටින ජීවිතේ බේරගත්ත මිනිස්සු. හරිද? පන්සල්වල කොටිකාවත්තේ සද්දාති සාමුදුරුලා ඝාතනය කරපු අප්පාමිල මේ. ඒ නිසා මේගොල්ලන්ට වචනයක් පිට කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. කොටිකාව සද්දාති සාමුදුරුලා මෙරට ඝාතනය කරපු මේ ඉතිහාසයක් තියෙන අප්පාමිල තමයි මේ ඉන්නේ. ඒ නිසා අපි ලාල්කාන්තට කියන වහාම සමාව ගන්න ඕන. හරිද? ඔයාලා ජනගත කරපු ආර්ය බුලේගොඩට උදව් කර මිනිස්සුන්ට අර හම්බ සත්ව අයිතිකාරකෝ ඔයගොල්ලෝ කෙලියා. හරිද? ඒ නිසා වහාම ආණ්ඩුව මඩ ක්‍රියාව නවත්තන්න ඕන. ඒ වෙනුවෙන් අපි පෙළ ගැහෙනවා කියන එක ඉතාලි බක්කෙමද මතක් කරනවා.